ආයුබෝවන් හැමෝටම. ආදරය කියන්නේ හරිම ලස්සන බැඳීමක්. මේ බැඳීම ගොඩනගන්න අපි කාලයක් මහන්සි වෙනවා. කැපකිරීම කරනවා. හැබැයි මතක තියාගන්න ඒ හැමදේම බිඳලා දාන්න එකම එක වැරදි වචනයක් ප්‍රමාණවත්. අපි තරහට හෝ නොසලකිලිමත්කමට කියන පුංචි වැරදි සහකරුගේ හිතේ කවදාවත් මැකෙන්නේ නැති තුවාලයක් ඇති කරනවා. අද අපි කතා කරමු ආදරය කරද්දී කවදාවත් නොකිය යුතු කරුණු 4ක් ගැන. පළවෙනි දේ තමයි තමුසෙව මට එපා වෙලා තියෙන්නේ කියලා කියන එක. අපි මේක කියන්නේ ගොඩක් කේන්ති ගිය වෙලාවට. හැබැයි අනිත් කෙනාට ඒක දැනෙන්නේ ඔයාගේ ජීවිතේට අනවශ්‍ය බරක් කියලයි. ඒකෙන් ඔවුන්ගේ ආත්මාභිමානය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. දෙවෙනි දේ මට ඔයාගේ ආදරේ දැනෙන්නේ නැහැ. තමන්ගේ මුළු ජීවිතේම ඔයා වෙනුවෙන් කැප කරලා තමන්ට පුළුවන් උපරිමයෙන් ආදරය කරන කෙනෙකුට ඒ ආදරේ දැනෙන්නේ නැහැ කියලා කියන එක හදවත පලනා වගේ වේදනාවක් මචං. තුන්වෙනි වැරදි වචනය තමයි වදයක් වෙන්නේ නැතුව පාඩුවේ ඉන්න කියන එක. ප්‍රශ්නයක් වුණාම සහකරුගෙන් ඈත් වෙන්න උත්සාහ කරනවට වඩා ඒ ප්‍රශ්නය දෙන්නත් එක්ක කතා කරලා විසඳගන්න එකයි නියම ආදරය කියන්නේ. 4වෙනි වැරද්ද. ඔයා මොනවා කිව්වත් මම ඉන්නේ මට ඕන විදිහට. මතක තියාගන්න සම්බන්ධතාවයක් කියන්නේ දෙන්නෙක්ගේ ගමන. එතන මම කියන හැඟීමට වඩා අපි කියන පොදු හැඟීමට තැන දෙන්න ඕන. හිත රිදුණු වෙලාවට වචන වලින් පහර දෙනවට වඩා නිශ්ශබ්ද වෙන්න. ඉගෙන ගන්න. තරහ ගිය වෙලාවට නිහඬව ඉඳලා ඒ ගැන කතා කළොත් ඔයාට ඔයාගේ ආදරය ජීවිත කාලයටම රැක ගන්න පුළුවන්. මොකද ශරීරයේ ඇතිවෙන තුවාලයක් සුව වුණත් හිතේ ඇතිවෙන වචන කැලල් කවදාවත් මැකෙන්නේ නැහැ. ඔයාගේ ආදරයත් මේ වගේ වචන නිසා පළුතු වෙලා තියෙනවද? නැත්නම් මේ වගේ අත්දැකීම් ඔයාටත් තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා දේවල් දැනගන්න අපේ channel එකත් subscribe කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.